මේ වීඩියෝ එකේ අපි ගේම්ස් 3ක් කරනවා. හරියට ටෙස්ට් 3ක් කරනවා. ඉතින් මෙයාට කැමති වුණොත් මේ ටයිප් එකේ වීඩියෝට කැමති නම් කියන්න අපි ඊළඟට තව වීඩියෝ එකක් කරමු. මොකද ලස්සන දේවල් ගොඩක් මට හම්බුණා මේ ගැන ස්ටඩි කරගෙන යනකොට. ඕකේ. ඕකේ. මුලින්ම ඔන්න පළවෙනි ටෙස්ට් එක. ඔයාට සත්තු 5 දෙනෙක් දෙනවා. හරිද? මෙන්න මේ සත්තු ඔයා කැමති අනුපිළිවෙලට තියන්නයි තියෙන්නේ. දැන් ඔන්න ඔයා කොලයක් කරන් මාත් එක්කම කරන්න පුළුවන්. නැත්නම් හිතින් ඔයාට අනුමාන කරලා තියාගන්න පුළුවන්. හරිනේ? ඕකේ. මෙතන අපිට සත්තු 5ක් ඉන්නවා. මෙන්න මේ 5 දෙනා තමයි අපිට ඉන්නේ. හරිද? මෙන්න මේ 5 දෙනා ඔයාට කැමති අනුපිළිවෙලට පෙරගස්සා. කිසිම මුකුත් නීති රීති නැහැ මුකුත් නැහැ. ඔයාගේ කැමති අනුපිළිවෙල විතරයි. මුලින්ම ඔයාගේ හිතරන එක්කෙනා මුලින්ම අන්න ඒ වගේ ඔයාගේ කැමති අනුපිළිවෙලට දාන්න. හරිද? ෆිනිශ්ද? මෙන්න මේකට තියෙනවා එක මීනින්ග්ස්. මේ සත්තුන්ට එක මීනින්ග්ස් තියෙනවා. ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ සබ්කොන්ෂස්නස් එක මෙන්න මේවා පිළිවෙලට හදලා තියෙන්නේ එක රීසන් එකක් අඩෝ. හරිනේ? ඕකේ. මුලින්ම ඔයා ටයිගර් දැම්ම නම් ඔයා අනිත් හැම දෙයකටම මුලින් අර වණකමක් දෙනවා ඔයාගේ සෙල්ෆ් වර්ත් එකට. හිතන්න මුලින් ඔයා පික් දැම්ම කියලා. ඒ කියන්නේ ඔයා අනිත් හැම දෙයකට වඩා මුලින් ඔයාගේ මනි ගැන මනි පැත්ත ගැන හිතනවා. අන්න ඒ වගේ. ඒ වගේ හිතනවා බැටළුව දැම්ම කියලා මුලින් අන්න ඒ වගේ. අන්න ඒ පිළිවෙලට ඔයා ලයිෆ් එකේ අර මේ දේවල් වලට වටිනාකම් දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඕකේ. දැන් කට්ටියට පොඩි අයිඩියාවක් එන්න ඇති මෙන්න මෙහෙමයි මේවා යන්නේ කියලා. මේක ඇත්තටම එක පර්සනැලිටි ටෙස්ට් ටයිප් එකක්. හරිද? මතකද මම කලින් වීඩියෝ එකක කතා කරා අර ඔයාගේ පර්සනැලිටි එකට අනුව ඔයාට පාඩම් කරන්න පුළුවන් විදි කියලා මම වීඩියෝ එකක් කරා. අන්න එතනදී මම කතා කරා MBTI කියන ටයිප් එක. මේක ඇත්තටම විද්‍යාත්මක පරීක්ෂණ කරපු ඔප්පු කරපු එක. දැන් මම මේ කතා කරන්නේ ඒවා ටිකක් එහෙම නෙමෙයි. අර විද්‍යාත්මක පරීක්ෂණ කරලා ඔප්පු කරපුවා නෙමෙයි. මේ ගොඩක් වෙලාවට අර ෆිලොසොෆිකල් පැත්තට තමයි මෙන්න මේවා යන්නේ. හරිද? මෙන්න මේ ටයිප් එකට කියනවා වෙන නම. මෙන්න මේකට කියන්නේ ටයිම් ටේබල් පර්සනැලිටි ටෙස්ට් කියලා. ඒ වගේ මේකට ජපනීස් පර්සනැලිටි ටෙස්ට් කියලාත් කියනවා. මොකද මේක ඇත්තටම මූලික වෙලා පටන් ගත්තේ මේ ටෙස්ට් කියලා අර අඳුන්වලා දුන්නේ දෙන්නෙක්. මේ දෙන්නා ජපනීස් දෙන්නේ. මේක 1990 විතර තමයි මෙයාලා පටන් ගත්තේ වැඩේ. එයාලා ලියපු පොත්වල තමයි මෙන්න මේ concept මෙයාලා කතා කරේ. ටඩාහිකෝ නගාවෝ ඒ වගේම ඉසාමු සයිටෝ කියන මේ දෙන තමයි එකතු වෙලා මෙන්න මේ concept ගැන අනාවරණය කරේ. කොහොම හරි ඒ වගේම මෙයාලා මේක නමක් කිව්වා. කොකොලොජි කියලා තමයි නම දැම්මේ. ජපනිස් නම මේ කොකෝ කියන නමින් තමයි එන්නේ. කොකොලොජි කියන්නේ study of the mind. ඒ කියන්නේ අපේ මනස ගැන තව ස්ටඩි කරනවා වගේ තමයි ඒ වචනෙන් තේරුම් කරන්නේ. හරිද? කොහොමද මේ කොකොලොජි කියන එක අරගෙන තමයි මෙන්න මේ එක එක පුංචි පුංචි ලස්සන ස්ටෝරීස් එක මැච් වෙන මේ කතා මෙන්න මෙයාලා හඳුන්වලා දුන්නේ කට්ටියට. ඉතින් මේ guided imagination games ඒ වගේම puzzles වලින් ඔයාලට පුළුවන් ඔයාගේ මොකද්ද යටිහිත subconsciousness එක අන්න මේක හොඳට අනාවරණය කරගන්න. ඇත්තටම දැන් අපේ parts දෙකක් ඉන්නවානේ. අපේ උඩුහිතයි වගේම යටිහිත කියලා දෙකක් තියෙනවානේ. අපේ යටිහිත තමයි ඇත්තටම හරි powerful වැඩ. මෙයා තමයි ගේමක් ගහන්නේ අර හිමීර සද්ද නැතුව. අපි එදිනදා කරන normal වැඩ වලට help වෙන්නේ අපේ උඩුහිත. අන්න ඒ වගේ. හැබැයි අපේ ඇත්තම personality එක තියෙන මේ යටිහිතේ. අන්න එයා තමයි ඇතුළාන්තය දන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ගේම්ස් වලින් මෙන්න මේ ටයිප් එකේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ යටිහිත පොඩ්ඩක් අනාවරණය කරන්න. ඔයාව වැඩිපුර තේරුම් ගන්න ඔයාට පුළුවන් මෙන්න මෙතනින්. මොකද ඇත්තටම ඔයා සමහර වෙලාවට දන්නේ නැහැ ඇත්තටම ඔයා මොනවද කියලා. මොකද අපි ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. මොකද අපි ඉන්න සර්කල් එකත් එක්ක අපි කරන වැඩත් එක්ක අපි ස්කෝලි කර ගන්නවා. මේ හැමදාම එක්කම සමහර වෙලාවට අපිට වෙලාවක් ඉන්නේ නැහැ අපිවම අනාවරණය කරගන්න. මේ ජර්නලින් වලින් කරන්නේත් ඔයාවම තේරුම් ගන්න පොඩ්ඩක් ඔයාට වෙලාවක් දෙන එක. අන්න ඒකයි. කොහොම හරි අපි බලමු. ඔයා කවුද ඇත්තරව නේද? ඔයා අනාවරණය කරගන්න තව ගේම්ස් දෙකක් තියෙනවා. අපි බලමු කොහොමද කියලා. ඒ වගේම අනිවාර්යෙන් මේක මතක තියාගන්න. මෙන්න මේවා කරද්දී ඔයාගේ මනස පුළුවන් තරම් කාම් කරගන්න. හිතන්න එපා ඔයාගේ යාළුවා මොනවා හිතයිද, ඔයාගේ වටේ කට්ටිය මොනවා හිතයිද, මං මෙහෙම හිතුවොත් කවුරු මොනවා හිතයිද නෑ. ඔයායි මායි විතරයි මෙතන ඉන්නේ. හරිද? සෝ ඒ නිසා ඔයා පුළුවන් තරම් රිලැක්ස් වෙන්න අනිත් අය ගැන හිතන්න එපා. ඔයාගේ ඉන්ටුයිෂන් එක ෆලෝ කරන්න. ඉන්ටුයිෂන් එක කියන්නේ ඇත්තටම කෙලිම මොකක් හරි අහපු ගමන් ඔයාගේ ඔළුවට එනවනේ මොකක් හරි එනවනේ ආන්සර් එක. අන්න ඒක තමයි හරි ආන්සර් එක ගොඩක් කරන්නේ. දැන් මම මුලින් ප්‍රශ්නයක් දුන්නේ. මම මේකදී මුලින්ම දාන්න සතා කවුද කියලා අහපු ගමන් ඔයාගේ හිතට එන්නේ නැති මොකක් හරි ඉමේජ් එකක් හරි මොකක් හරි එන්නේ නැති. මේ සතා තමයි මුලින් එන්නේ කියලා. අන්න ඒක තමයි ඉන්ටුයිෂන් එක කියන්නේ. අන්න ඒක ෆලෝ කරන්න. අන්න ඒක තමයි යටිතෙන් අපිත් එක්ක කන්වර්සේෂන් එක දෙන පාත් එක. හරිද? ඒ නිසා ඉන්ටුයිෂන් එක ෆලෝ කරන්න ගොඩක් සීරියස් හිතන්න එපා. රිලැක්ස් එකේ කරගෙන යමු. පටන් ගමු. හිතන්න ඉමේජින් කරගන්න. හරිද? ඔන්න ඔයා කාන්තාරයක් මැද්දෙන් ඔයා ඇවිදගෙන යනවා. ඔයා ඉමේජින් කරගන්න මොනවයි කාන්තාරයක්ද කියලා ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඔයාට පේනවා කියුබ් එකක්. කියුබ් එක මොන වගේද කියලා දැන් ඔයා හිතන්න. කියුබ් එකක් තියෙන. ගණකයක්. හරිද? ගණකයක් තියෙනවා. හිතන්න ගණකේ කොච්චර ලොකුද පොඩිද ඒ විදිය ඔයා හිතා ගන්න. හරිනේ? ඊළඟට ඒ ගණකයේ පාට මොකද්ද? සයිස් එක මොන වගේද මුලින් හිතන්න. ඊට පස්සේ පාට මොකද්ද? ඒ වගේ මේක ට්‍රාන්ස්පේරන්ට් එකක්ද නැත්නම් විනිවිද පේන්නේ නැති අර ගලක් වගේ එකක්ද කොහොමද කියලා ඔයා ඉමේජින් කරන්න ඕන. ඕකේනේ. දැන් ඔන්න කාන්තාරේ ඔයා බලන් ඉන්නවා කියුබ් එකක් තියා.
හරිනේ ඔන්න ඒ තමයි ෆස්ට් පාර්ට් එක. ඒ වගේම තියෙනවා ඉනිමග ලැඩ එකක් හරිද? මේ ලැඩ එක තියෙන්නේ කොහෙද? කොතනද තියෙන්නේ? මොන විදිහද තියෙන්නේ? කොච්චර ලොකුයිද? ඒකත් ඉමෑජින් කරගන්න. මේ සියලු දැන් මම කියද්දි ඔයාගේ හිතේ මැවෙන්න ඕන හරිද? අන්න එක මවා ගන්න. එතකොට මෙන්න මේ ලැඩ එක ඔයාගේ මේ කියුබ් එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක මොකද්ද? කියුබ් එක ගාවද තියෙන්නේ නැත්නම් ඈතින්ද තියෙන්නේ වෙනමද තියෙන්නේ? අන්න ඒකත් හිතන්න. ඕකේනේ. දැන් අපිට එලිමන්ට් දෙකක් තියෙනවා මෙන්න මේ කතන්දරේ. ඕකේ. ඒ වගේම තව දෙයක් කියනවා. ඔන්න අශ්වයෙක් ඉන්න. මෙන්න මෙයා ඉන්නේ කොහොමද? කොතනද ඉන්නේ? අන්න ඒකත් ඉමේජ්. අශ්වයාගේ ස්වරූපේ මොන වගේද? ලස්සනෙක් කෙනෙක්ද? හොඳට මසල තියෙන කෙනෙක්ද? ඒක ඔයාට හැමති විදියට පාට ඕන දෙයක් ඔයා ඉමේජින් කරගන්න තියෙනවා. හරිනේ? ඔන්න ඒකත් හරි. ඔන්න මෙහෙම ඉන්නකොට දැන් ඔයා බලන් ඉන්නකොට එනවා කුණාටුවක්. කුණාටුවක් කියනවා. දැන් ඔයා හිතන්න කුණාටුව මොන වගේ දෙන්නේ? කුණාටුව හොඳ සැර කුණාටුවක්ද නැත්නම් මොන ෂේප් එකක්ද? මොන එකක්ද? ඒක ඔයා හිතන්න. ඒ වගේම මේ කුණාටුවයි වගේ තියෙන මේ එලිමන්ට් තියෙන කියුබ් එකයි අශ්වයයි ඉනිමකයි තියෙන මෙන්න මේවා අතර දුරක් තියෙනවද නැත්නම් මේ හරහාද කුණාටුව යන්නේ? අන්න ඒ ටිකත් බලන්න. දැන් තමයි ලාස්ට් එලිමන්ට් එක මේකට කතන්දරයට එන්නේ. හරිද? ලාස්ට් එලිමන්ට් එක තමයි මල් තියෙනවා. මල් මේ කාන්තාරේ කොහොමද තියෙන්නේ? මල් ගස් කීපයක් තියෙනවා නැත්නම් කාන්තාරේ පුරාම මල් හැදෙනවද නැත්නම් මොකද්ද කුණාටුවත් එක්ක මල් ගහගෙන එනවද මම හරියද අන්න ඒකත් ඔයා ඉමේජින් කරගන්න. ඔන්න ඔය එලිමන්ට් එක තමයි මෙන්න මේ කතන්දරේ තියෙන්නේ. දැන් බලන්න ඔයා බලාගෙන ඉන්නවා මේ එලිමන්ට් එක දිහා. ඔන්න ඔහම තමයි සීන් එක තියෙන්නේ. හරිද? හරි. දැන් අපි බලමු මෙන්න මේ වගේ තේරුම් මොනවද කියලා. කට්ටිය දැන් ඉමේජින් කරගන්න නැති මාත් එක්කම. ඕකේ. මුලින් ගමු කියුබ් එක. කියුබ් එකෙන් පෙන්නන්නේ ඔයා තමයි කියුබ් එක. කියුබ් එකේ සයිස් එක අනුව කියන්න පුළුවන් ඔයාගේ ඊගෝ එක වාට දෙන සෙල්ෆ් වර්ත් එක කොච්චරද ඔයා ඔයාගෙන කොච්චර ලොකුවට හිතනවාද කියලා. හිතන්න කියුබ් එක හරි ලොකු කියුබ් එකක් කියලා. අඩි 10ක් 15ක් නැත්නම් අඩි මීටර් 20ක් 30ක් උසයක් කියලා. අන්න ඒ තමයි ඔයා වාට දෙන ඔයාගෙන ඔයා දකින්න විදිය. ඔයා හරි ලොකු කෙනෙක්. ඒ වගේ හිතන්න ඔයා හරි චූටි කියුට් කියුබ් එකක් නම් ඔයා ඒ දකින්න විදිය තමයි. ඔයාව දකින්න විදිය. හරිද? සයිස් එකෙන් කියන්නේ ඔයාව දකින්න විදිය. ඔයා කලර් එක. කලර් එකෙන් කියන්නේ ඔයාගේ පර්සනැලිටි එක. මොන පාට එකක්ද? සුදු පාට කියුබ් එකක් නම් ඒ කලර් එකට දෙන මීනින් එක. නිකන් අර පියෝ විදිහට ඔයා දකිනවා. අන්න ඒ වගේ. ඒ වගේ හිතන්න හොඳ වෙන කලර්ෆුල් පාට ගොඩාක් තියෙන කන්න. අන්න ඒවා දවාගේ පර්සනැලිටි දකින්න විදිය. හරි වයිබ්‍රන්ට් කෙනෙක් ඔයා. ඒ වගේම මේ කියුබ් එක ට්‍රාන්ස්පේරන්ට් කියුබ් එකද නැත්නම් ඝනකම් අර විනිවිද පේන්නේ නැති එකක්ද? මේ ට්‍රාන්ස්පේරන්සි ගතියෙන් කියන්නේ ඔයා කොච්චර ඕපන්ද කියලා. ඔයා අනිත් අය එක්ක හැමදාම ෂෙයා කරගන්නවද වගේ. අන්න ඒ වගේ. ඒක ඝනකම් මුකුත් පේන්නේ නැහැ එහාම. ඒකන්නම් එතකොට අන්න එකත් ඒ වගේ. ඔයා කාටවත් අනිත් අයට අර පර්සනල් දේවල් කියන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් ක්ලෝස් වෙලා ඉන්න කෙනෙක්. අන්න ඒක කියන්නේ මෙන්න මෙතනින්. ඔන්න කියුබ් එක තමයි ඔයා. දැන් අපිට ඉනිමගක් තියෙනවානේ. මේ ඉනිමගින් කියන්නේ ඔයාගේ යාළුවෝ. යාළුවෝ කොහොමද? ඔයාට හේත් වෙලා දින්නේ නැත්නම් වෙනම දින්නේ ඈත දින්නේ කොහොමද? ඔයාගේ යාළුවෝ තමයි සිම්බලයිස් කරන්නේ මේ ඉනිමගේ. මේ හොස් ඒ කියන්නේ අශ්වයාගෙන් නිරූපණය කරන්නේ ඔයාගේ පාර්ට්නර්. ඔයාගේ අයිඩියල් ලවර්. එයා මොන වගේ කෙනෙක්ද? හොඳට මසල තියෙන හොඳ කෙනෙක්ද කොහොමද? අන්න ඒක පෙන්නලා තියෙන්නේ හොස්ගෙන්. ඊළඟට ඔයාලට මතක ඇති මං කිව්වා කුණාටුව මේ හරහා යනවා කාන්තාරේ තියෙන හරි මොකක් හරි ඉමේජින් කරගන්න කියලා. එතකොට මේ කුණාටුවෙන් සිම්බලයිස් කරන්නේ ඔයාගේ ලයිෆ් එකේ එන චැලෙන්ජස්. අභියෝග මෙන්න මේවා. ඔයාගේ ස්ට්‍රෙස් එන වෙලාවල් මෙන්න මේවා. එන ලොකු කුණාටුවද ප්‍රචණ්ඩකාරී අර සේරම ගහගෙන යන කුණාටුවක්ද ආවේ නැත්නම් හරි හිමීට එන කාම් පොඩි කුණාටුවක්ද? අන්න යනුවාට තියෙන කරන්න පුළුවන් ඔයාගේ ලයිෆ් එකේ මේ දක්වා ඇවිත් තියෙන සහ වාට එන්න තියෙන දේවල්. ඒ කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනුව කුණාටුව දකින විදිය තමයි මේ පෙන්නුම් කරේ. හිතන්න කුණාටුවෙද්දී ඔයාට බයක් වෙන ෆීලිං එකක් වගේ මතක් වුණා නම් අන්න චැලෙන්ජස් වලට ඔයා ෆේස් කරන්නේත් අන්න ඒ ෆීලිං හිම තමයි. ඊළඟට ෆයිනල් පාර්ට් එක. මං කියවනේ මල් ගැන මතක් කරගන්න කියලා. ඔයා කොහොමද ඉමේජින් කරේ? මල්වලින් සිම්බලයිස් කරන්නේ ඔයාගේ මොකද්ද? චයිල්ඩ් එනර්ජි එක. අර ඔයාගේ ළමා ගතිය තියෙන. අපි පොඩි එකා කියලා කතා කරන්නේ පොඩි එකාලා. හරිද? අන්න ඒ ළමා ගතිය. ඔයාගේ චයිල්ඩ්නස් එක. ඒ වගේ මේ මල්වලින් සිම්බලයිස් කරනවා ඔයාගේ ක්‍රියේටිව් එනර්ජි එක. ඔයා කොච්චර ක්‍රියේටිව්ද? ඔයා දැක්කේ මොන කලයකින්මද? කාන්තාරේ පුරාම මල් හැදලා තිබ්බද? නැත්නම් එක පොඩි රවුමක් වටේ විතරක්ද මල් හැදලා තිබ්බේ? නැත්නම් අර කියුබ් එක ගාව විතරක් චුට්ටක් තිබ්බද? කොහොමද? ඔයා ඉමේජින් කරේ කොහොමද? මේ මල්වලින් කියන්නේ ඔයාගේ ක්‍රියේටිව් එනර්ජි එක සහ ඔයාගේ චයිල්ඩ් ලයික් එනර්ජි එක. පොඩිය කාල එනර්ජි එක. හරිද? ඕකේ. ඒ වගේම හිතන්න අර ආශ්‍රයන් කියන පාර්ට්නර්නේ මේ පාර්ට්නර් ඉන්න හරිය විතරක් මල් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ පාර්ට්නර් එක්ක ඉද්දි විතරයි මල්ලේ හරිය තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ක්‍රියේටිව් එනර්ජි එක එළියට එන්නේ ඇත්තරම ඒ අවුරුද්ද විතරයි. ඒ වගේම හිතන්න ඔයා ඉමේජින් කරේ මල් ගොඩාක් ඈත මේ සේරම සිද්ධ වෙන තැනින් ගොඩක් ඈත තැනක මල් තියෙනවා. අන්න එහෙම හිතාගත්තා නම් ඒ කියන්නේ ඔයාගේ දැන් ඉන්න මේ සර්කල් එකේ අවට ඔයාගේ ක්‍රියේටිව් එනර්ජි එක එළියට එන්නේ නැහැ වැඩිය. ඔයා වෙනම පර්සනැලිටි එකක් මවාගෙන මේ ඉන්නේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඩීප් යන කතාව මෙන්න මේ කියන්නේ. ඉතින් බලන්න මේ මං කියපු එලිමන්ට් කොහොමද ඔයාගේ කතන්දරේ සිබ්බේ. ඔයාව තවදුරටත් තේරුම් ගන්න පුංචි ගේම් එකක් තමයි මේ කතා කරේ. මේ තමයි අපේ දෙවෙනි ප්‍රශ්නේ.
දැන් අපි යන්නේ අපේ තුන්වෙනි ටෙස්ට් එකට. හරි. මෙන්න මේක තියෙන්නේ කලර්ස් පහක්. මුලින්ම ඔයාගේ ඔළුවට එන පර්සන්, ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ ඉන්න කට්ටිය අතරින් මෙන්න මේ කලර්ස් කියන්නේ මතක් වෙන කට්ටියව තියාගන්න. නෝට් කරගන්න. හරිද? ඔන්න ඔකයි. ඕකේද? පටන් ගමු. ඔන්න මම කලර්ස් කියගෙන යනවා. මම කියගෙන යනකොට ඔයා ඒ කලයකට අසයින් කරන්න ඔයාගේ ලයිෆ් එකේ කවුරු හරි කෙනෙක්. ඕකේනේ? ඔයාගේ ගෙදර කට්ටිය නැත්නම් යාළුවෝ කවුරු හරි ඔය අතරින් කෙනෙක්ව දාන්න ඕන. කට්ටිය. හරිද? පිරිවෙඩ. yellow, orange, red, white, green. හරි. දැන් කියපු ගමන් කවුද මේ කලර්ස් මතක් වෙද්දී වැටුනේ? ඕන්නම් තප්පර 10ක් 20ක් මේ වීඩියෝ එක නවත්තලා මතක් කරලා බලන්න කවුද මේ කලර්ස් වලට දාන්නේ. කහ පාට කියද්දි කවුද මතක් වුනේ? තැඹිලි පාට කියද්දි කවුද මතක් වුනේ? දැන් අපි බලමු මේකේ මීනිංස් මොනවද කියලා. කහ පාටින් කියන්නේ ඔයාට කවදාවත් අමතක වෙන්නේ නැති කෙනෙක්. ඔරෙන්ජ් කියන්නේ ඔයාගේ true friend. හරිද? අන්න එයා තමයි ඔයාගේ ඇත්තම යාළුවා. රෙඩ් කියද්දි කව හරි මතක් වුණා නම් රතු පාටින් කියන්නේ ඔයාගේ කවුද ඔයා ඇත්තටම ආදරය කරන කෙනා. මම වයිට් කියද්දි කව හරි මතක් වුණා නම් ඒ තමයි ඔයාගේ ස්පිරිට් පාර්ට්නර්. ඒ කියන්නේ ඔයාගේ මොකද්ද? soulmate වගේ කෙනෙක් ඇත්තට. ඔයාට ගොඩක් සමීප අර ඒ වගේ පියෝ කෙනෙක් තමයි වයිට් එකෙන් කියන්නේ. ග්‍රීන් කියද්දි කව හරි මතක් වුණා නම් එයා ඔයාට ලයිෆ් එකේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේ තියෙනකන් එයාව මතක තියේ. අන්න ඒ වගේ ආදරෙන් මතක තියාගන්න කවුරු හරි ඉන්නවා නම් අන්න එයා තමයි ඔයාට මතක් වුනේ ග්‍රීන් කියද්දි. අපි කරපු තුන්වෙනි ටෙස්ට් එක අර කලින් කරපුවාට ටිකක් වෙනස් නේද? ඒ කියන්නේ ඔයාගේ රිලේෂන්ෂිප්ස් ඔයාගේ කට්ටිය එක්ක තියෙනවා මොකද්ද? ඒ සම්බන්ධතාවය ගැන පොඩ්ඩක් ඉන් ඩෙප්ත් යන කතාවක් තමයි එතනින් කතා කරේ. ඔන්න අපි අද වීඩියෝ එකෙන් ටිකක් වෙනස් වීඩියෝ එකක්. කොහොම හරි ඔයාගේ අතුලාන්තයේ පොඩ්ඩක් අනාවරණය කරන්න ප්‍රශ්න කීපයක් මම තුනයි ඇහුවේ. ඒ වගේම මට මේක ස්ටඩි කරලා තව ප්‍රශ්න ගොඩක් හම්බුණා. ඔන්න ඔයාලට කැමති නම් කියන්න කමෙන්ට් කරගෙන යන්න. තව මේකේ පාර්ට් 2 එකක් කරමු. අපිට ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපේ පර්සනැලිටි අපි ඇත්තටම ගොඩක් වෙලාවට තේරුම් ගන්න අපිට වෙලාවක් ඉන්නේ. අපි පොඩි කාලේ ඉඳන් රේස් එකක් වගේ දුවනවා නේද? එහෙට දුවනවා මෙහෙට දුවනවා ඉස්කෝලේ යනවා එතනින් එහාට ටියුෂන් ක්ලාස් යනවා ඊට පස්සේ O level A level ඊට පස්සේ කැම්පස් යන්න වෙනවා නම් එහෙම නැත්තම් ජොබ් එකකට දුවනවා. ගොඩක් වෙලාවට අපි අපේ ෂේප් අප් කරගෙන පටන් ගන්නවා අනිත් අය කියන මත අනුව. ඔයා මේ වගේ කෙනෙක්. ඔයා මේ වගේ. ඔයා මෙතෙන්ට යන්න ඕන. ඔයා මෙහෙම ජොබ් එකක් කරන්න ඕන. අර එක එක වාට දෙනවා. කොහොම හරි අපි නොදැනුවත්වම අපි අපේ ෂේප් අප් කරගෙන පටන් ගන්නවා මෙන්න මේ යනවා. හැබැයි ඇත්තටම අපි මොන වගේද? ඇත්තටම අපේ යටිහිත මොන වගේද? ඇතුළාන්තේ අපි කවුද? අන්න අපිට අපිම තේරුම් ගන්න හෙල්ප් වෙන ප්‍රශ්න තමයි මෙන්න මේවා. ඒකයි දැන් බලන්න සමහර වෙලාවට ඔයා හිතන් ඉන්නේ නැති මම මෙයාට ගොඩක් කැමතියි. මම මෙයාට මෙහෙම මගේ ලයිෆ් එකේ මෙයා ඉන්නේ මෙතන. අන්න හැබැයි අර මං කියපු ප්‍රශ්නේ කරද්දී සමහර වෙලාවට ටිකක් වෙනස් විදිහේ උත්තරයට එන්න ඇති. මං දෙවෙනිට අහපු ප්‍රශ්නේ ඒ කියන්නේ ඔයාගේ self worth එක ගැන තමයි අතන මේකේ මේල් කරේ. බලන්න එතන ඒ කියුබ් එක ඇත්තරම මොන විදිහද ඔයා ඉමෑජින් කරගත්තේ? ඉක්මනට කැඩෙන නැත්තම් පොඩි දෙයක්ද? ඒ කියන්නේ ඔයාට තියෙන වර්ත් එක අඩුයි. අන්න ඒ වගේ. අපේ සෙල්ෆ් වර්ත් එක ගොඩක් වටිනවා. අපේ තියෙන යටිහිතේ දන්න ඇත්තට මේ හැමදේම. අපි කනාවරණය කරගන්න ප්‍රාක් වුණොත් අපිට ගොඩක් වෙලාවට සමහර දවසක අපි පසුතැවෙන්න ඉඩ තියෙනවා. එනිසා අන්න ඒකයි මම මේ ප්‍රශ්න එකක් කරන් ආවේ. මොකද මගේ කමියුනිටි ඉන්න පොඩි යහා කමියුනිටි ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය බලන්න ජර්නලින් කරනවා, විෂන් බෝඩ්ස් හදුවා අපි. ඒ වගේම සතුටින් ඉන්නේ කොහොමද? ගොඩක් දේවල් අපි කතා කරා. අර වෙන තැන්වල කතා කරන්නේ නැති ගොඩක් ලස්සන දේවල් අපි ටොපික් කතා කරා. ඉතින් තමන්ගෙන මහන්සිලා වැඩගෙන යන ගොඩක් කට්ටිය ඉන්නවා අපි එක්ක. ඉතින් බලන්න දැන් අහලා බලන්න ඔයාගේ යටිහිත මොන වගේද? ඔයා ඇතුළාන්තයෙන් මොන වගේ කෙනෙක්ද? ඒකන පොඩ්ඩක් මොකද්ද? පොඩි අනාවරණයක් කරන්නයි අපි අද මේ වීඩියෝ එක කරේ. ඉතින් එහෙනම් මොන වගේද දැවුනේ? ඔයාගෙන දැනගත්තද කොහොමද? එහෙනම් තව ලස්සන වීඩියෝ ගොඩක් තියෙනවා. කට්ටිය subscribe කර එකතු වෙලා ඉන්න. එහෙනම් අතට ගිහලා එන්න. Bye and good luck.